ආයිබෝන් මගේ ආදරණීය නංගිලා මල්ලිලා හැමෝටම මුලින්ම ඉතින් ඔයාලා ගත්ත ඕලෙවල් රිසල්ට් එකට කන්ග්‍රැචුලේෂන්ස් කියලා විශ් කරනවා. ඒ වගේම ඔයාලට සුබ අනාගතයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මුලින්ම මම මේ වීඩියෝ කරන්නේ ඔයාලා දැන් ඒ ඕලෙවල් හොඳ රිසල්ට් එකක් අරන් ඔයාලගේ රිසල්ට් ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඔයාලා බලාපොරොත්තු වෙන විදිහේ යම්කිසි හොඳ රිසල්ට් එකක් අරන් ඔයාලා දැන් බලාපොරොත්තු වෙනවා ඒ ලෙවල් මොකක් හරි සබ්ජෙක්ට් එකකින් කරන්න. මොකක් හරි ස්ට්‍රීම් එකකින් කරන්න. එතකොට ඒකෙදි ඔයාලට වැදගත් වෙයි කියලා හිතන දේවල් ටිකක් කියලා දෙන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඒ වගේම මම දන්නවා මේ වීඩියෝ එක කරන්න මේ වගේ දෙයක් කියලා දෙන්න සුදුසු කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ගොඩක් එහෙම සුදුසුකම් තියන වෙන ගොඩක් වැඩ. මමත් මේ වැඩ ගොඩක් අස්සේ ඔයාලා මේ විදිහේ දෙයක් කරන්න හිතුවා. මේ අපි මම ඒ ලෙවල් වලින් හොඳ රිසල්ට් එකක් ගත්ත කෙනෙක් විදිහට මම දන්නවා මම මේකට සුදුසුයි කියලා. ඒ ලෙවල් ගැන හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙන කෙනෙක් විදිහට. හින්දා ඔයාලා එතනින් එහාට වීඩියෝ එක බලන්න මොකද්ද මේක වෙන්නේ, කොයි විදිහටද ඔයාලා මේක වැදගත් වෙන්නේ කියලා මම කියන්නම්. එතකොට මේ වීඩියෝ එක කාටද සහ මොකක්ද මේ වීඩියෝ එක කියලා මම මුලින්ම කියන්නම්. මම මේ ඉංග්‍රීසි වලින් තමයි පොඩ්ඩක් දාලා තියෙන්නේ. ඒක වැඩි හිතන්න එපා. ඔක්කොම එක්ස්ප්ලেইন කරන්න සිංහලෙන්. එතකොට මේ වීඩියෝ එක කාටද සහ කාටද ඊට පස්සේ ඒකෙන් මොකද්ද වෙන්නේ, වීඩියෝ එක කාටද ඊට පස්සේ මොකක් සඳහාද මම මේ වීඩියෝ එක කරන්න කියලා මම ඊළඟට කියන්නේ. එතකොට මේ වීඩියෝ එක කා සඳහාද ඇත්තටම ගොඩාක් ඒ ලෙවල් කරන්න යන ළමයින්ට හරියට තොරතුරක් දැනගන්න පුළුවන් විදිහේ ළඟදී ඒ ලෙවල් කරපු කෙනෙක් නැහැ. සහ හොඳට ඒ ලෙවල් රිසල්ට් දාලා හොඳට ගොඩ ගියපු කෙනෙක් ළඟ නැහැ. එතකොට අන්නේ අඩුපාඩුව තියෙන අය වෙනුවෙන් තමයි මම මේක කරන්නේ. අනිත් එක තමයි බයෝ වගේ සබ්ජෙක්ට් එක හොඳට රෑන්ක් එකක් දාපු කෙනෙක් හම්බෙන්න තියෙන අවස්ථා chance ගොඩක් අඩුයි. එතකොට සමහර ගොඩක් දෙමාපියොත් බයෝ මැත්ස් කියන ස්ට්‍රීම් දෙක ගැන වැඩි එහෙම දැනුමක් නැහැ. ඒතර අන්න ඒ වගේ ළමයි වෙනුවෙන් තමයි මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ. මට වැදගත් වෙයි කියලා හිතන දේවල් ටිකක් තමයි මම කියාගෙන යන්නේ. ඊට පස්සේ තව දෙයක් තමයි තොරතුරු දැනගැනීමේ මේ රිසෝසස් ගොඩක් සීමා සහිතයි කාටද ඔයාලා වගේ කට්ටියට. ඒ කියන්නේ කොයි වගේ දේවල් කරන්න ඕනේ, මොන වගේ දේවල්ද කරන්න වැරදි, මොන වගේ දේවල්ද තෝරගන්න ඕනේ, කොයි වගේද විෂයන් ටික මොනවද, ඊට පස්සේ එක එක සමාජයේ යන මතාන්තර, ඒ කියන්නේ කොයි වගේ දේවල් එක එක මිනිස්සු දන්න තරමින් එක එක විස්තර කියනවනේ. ඒකට ඒවට අපි බය වෙන්න පුළුවන්. ඒ හින්දා අපේ හීන අතපසු කරගන්න පුළුවන්. අන්නේ දේවල් හින්දා මම හිතුවා හරිම දේ කියන්න මම දන්නවා සහ ඒක ඔයාලට වැදගත් වෙයි කියලා. අන්නේ හින්දා නැත්තම් සම්පත් අඩු හින්දා ඔයාලට දැනගන්න තියෙන සම්පත් මේ අලුත් තොරතුරක් හරි දෙයක් දැනගන්න තියෙන තැන් අඩු හින්දායි මම මේක කරන්න හිතුවේ. ඊට පස්සේ අන්තිමට මම හිතනවා මම මේක කියන්න සුදුසුයි කියලා. ඔයාලට මේ වගේ දෙයක් කියන්න මම සුදුසුයි කියලා මම හොඳටම දන්නවා. ඒක මම අවුරුදු ගානක එක්ස්පීරියන්ස් එකක් තියෙනවා ඉතින් ඒ ලෙවල් ගැන. එතකොට මේ මම කියන්න යන දේ ගැන මම කියන්න සුදුසුයි. එතකොට මේක දිගටම බලන්න මොකක්ද මම කියන්නේ කියලා ඔයාලට හොඳ අදහසක් ඇති කරගන්න පුළුවන්. විශේෂයෙන්ම හැබැයි මම මේක කරන්නේ බයෝ සහ මැත්ස් කරන ළමයි වෙනුවෙන්. බයෝ සහ මැත්ස් කරන්න කැමති අය වෙනුවෙන්. ඊට පස්සේ මේකේ විශේෂම තව කරුණක් තියෙනවා මට කියන්න. ඒ තමයි මේ ස්පෙෂල් නෝටිස් එක මොකද්ද? this is extremely non commercial. මේක කිසිසේත්ම මුදල් අපේක්ෂාවෙන් හෝ ප්‍රසිද්ධිය අපේක්ෂාවෙන් කරන එකක් නෙමෙයි. සම්පූර්ණයෙන්ම ඔයාලගේ අනාගත වෙනස් කරන, ජීවිතය වෙනස් කරන වැඩසටහනක් වෙයි. අනිවාර්යෙන් ඔයාලා කරන්න යන දේ සම්පූර්ණයෙන් වෙනස් කරන්න ඉඩ තියෙනවා මම මේ වීඩියෝ එක බැලුවට පස්සේ. මම දිගටම බලන්න. ඊළඟ මට කියන්න තියෙන්නේ මේ කවුරු සඳහාද විශේෂයෙන්ම එකපාරකුත් කිව්වා A level බයෝමැත්ස් කරන්න කැමති අය වෙනුවෙන්. දැනට කරන අයත් ඉන්නවා. හේතුව රිසල්ට් ආපු ගමන් බයෝමැත්ස් කරනවනේ සාමාන්‍යයෙන් ගොඩක් අය. රිසල්ට් එන්නත් කලින්. හැබැයි රිසල්ට් ආවට පස්සේ කරන අයත් ගොඩක් පිරිසක් ඉන්නවා අර වගේම. ඒතකොට අන්න ඒ වගේ A level බයෝ සහ මැත්ස් ආර්ට් කොමර්ස් කරන අයට මේ වීඩියෝ එක නෑ කියලා නෙමෙයි මම කියන්නේ. ඒ දැනට කරන අයටත් මේක බලලා
බයෝමැත්ස් වලට එන්න ආස හිතෙයි. අන්න ඒ වගේ බයෝමැත්ස් වලට ආස කරන අය වෙනුවෙන් තමයි මම මේ වීඩියෝ කරන්නේ. එතකොට මේ වීඩියෝ එකේ තියෙන්නේ මොනවද කියලා මම ඊළඟට කියාගෙන යන්නම්. පොඩි මාතෘකා ටිකක් තියෙනවා. පළවෙනි එක තමයි මේකේ A level වල බයෝමැත්ස් එකේ තියෙන සබ්ජෙක්ට් ටික ගැන මම කියනවා. ඊට පස්සේ O level result එකේ බලපෑම A level වලට කොයි වගේද දැනෙනවද කියලා මම කියනවා. මම ඒක හොඳට දන්න කෙනෙක්. O level result එක කොයි වගේ A level වලට බලපානවද කියන එක. ඊට පස්සේ මම කියනවා A level සඳහා, ඒ කියන්නේ A level bio හෝ maths කරන්න O level කොයි වගේ result එකක්, කොයි වගේ සුදුසුකමක් තියෙන්න ඕනද කියලා. අනිත් එක තමයි ගොඩාක් සමාජයේ තියෙන ප්‍රසිද්ධ මේ කටකතා. මොනවා ගැනද? ඉසෙඩ් ස්කෝර් ගැන, රෑන්ක් ගැන, මෙරිට් ගැන. ඒ දේවල් ඔයාලා ගොඩක් අය දන්නේ නැහැ. ඊට පස්සේ දිස්ත්‍රික් කෝටක් ගැන කියනවා සමහරු. දිස්ත්‍රික් එකෙන් මෙච්චරයි යන්නේ, අන්න ඒ වගේ ඒවා. ඒවා ගැන ඔයාලා වැඩිය දන්නේ නැහැ. ඒ හින්දා මම මේක කරන්න හිතුවේ. හතරවෙනි මාතෘකාව එතකොට මේ ප්‍රසිද්ධ කියන්නේ ජනප්‍රිය මේ කටකතා ගැන. ඒ දේවල් ඔයාලා දැනගන්න ඕන අනිවාර්යෙන් බයෝමැත්ස් කරනවා නම්. මුලින්ම දැනගන්න ඉන්න එක තමයි හොඳ. මමත් මේ දේවල් ගොඩක් පස්සේ දැනගත්තේ. මම මේ දේ ඔයාලට වෙන්නේ නැති වෙන්න තමයි මම මේ වීඩියෝ කරන්නේ. ඊට පස්සේ වැදගත්ම මේකේ තියෙන මාතෘකාව මගේ එක. මම හිතන මේ වීඩියෝ එකේ වැදගත්ම චැප්ටර් එක තමයි මේ ටීචර්ස් කියන චැප්ටර් එක. ඊට පස්සේ ඊළඟ තමයි කොහොමද වැඩ කරන්න ඕනේ ඒ ලෙවල් වලට. මුලින් ඉඳන් කොහොමද වැඩ කරන්න ඕනේ. අනිත් එක තමයි මගේ පොඩි ඉල්ලීමක් තියෙන අවසානට ඔයාලා වෙනුවෙන්. අන්තිම එක තමයි ඊළඟ වීඩියෝ එකෙන් මම මොකද්ද කරන්න යන්නේ කියන එක එච්චර වැදගත් නෑ. අතට එනකන් තමයි මගේ අවසාන ඉල්ලීමක් තියෙනවා ඔයාලා හැමෝම වෙනුවෙන්. අන්න ඒක ඊළඟ අන්තිම එක. ඊට පස්සේ පළවෙනි චැප්ටර් එකට ගියා අපි මොකද්ද? සබ්ජෙක්ට්ස් මොනවද කියන එක. A level bio හරි maths හරි කරන ඔයාලට ප්‍රධාන සබ්ජෙක්ට් එකම එකයි වෙනස් වෙන්නේ. අනිත් සබ්ජෙක්ට් දෙකම සමානයි. බයෝ කරන අයටත් මැත්ස් කරන අයටත් දෙගොල්ලන්ටම තියෙනවා පළවෙනි සබ්ජෙක්ට් එක. පළවෙනි එක නෙමෙයි ඉතින් එකක් තමයි කෙමිස්ට්‍රි කියන්නේ. කෙමිස්ට්‍රි නැත්නම් රසායන විද්‍යාව. එතකොට මේකෙදි ඔයාලට මතක ඇති O level විද්‍යාවට තිබ්බා අණුක ව්‍යුහය, අණු අඳින්න. ඊට පස්සේ රසායනික සංයෝගවල සූත්‍ර ලියන්න. ඊට පස්සේ රසායනික ගණනය. ඊට පස්සේ අන්න ඒ වගේ කෙමිකල් වලට සම්බන්ධ කොටස් ටිකක් තිබ්බා. අන්න ඒ ටික තමයි තව ටිකක් දියුණු වෙලා A level වල කෙමිස්ට්‍රි පාර්ට් එකට ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මූලද්‍රව්‍ය මතකයිනේ? ආවර්තිතා වගුව අන්න ඒ දේවල් ටික. ඊට පස්සේ දෙවෙනි සබ්ජෙක්ට් එක බයෝ කරන අයටත් මැත්ස් කරන අයටත් දෙගොල්ලටම පොදුවේ තියෙන දෙවෙනි සබ්ජෙක්ට් එක තමයි ෆිසික්ස්. මම මේ කියන්නේ හැබැයි හොඳට මතක තියාගන්න මේ වගේ පරිබාහිරවත් A level කරන්න පුළුවන්. ඒ කියන්නේ කෙමිස්ට්‍රි වෙනුවට IT කරන්න අන්න ඒ වගේ දේවල් කරන්න පුළුවන්. හැබැයි මම කියන්නේ සාම්ප්‍රදායික ළමයෙක් විදියට A level බයෝ කරනවා නම් A level maths කරනවා නම් මීට අමතරව කෙමිස්ට්‍රි වෙනුවට IT කරන හිම ඉන්නවා. එතකොට ඒ අයට ඉංජිනේරින් යන්න බෑ, රෑන්ක් එකක් එන්නේ අන්න ඒ වගේ එක පොඩි වෙනස්කම් තියෙනවා. ඒ දේවල් ඔයාලා පස්සේ වෙනස් කරගන්න. ඒ කියන්නේ ඒ දේවල් දැන් මෙතන කියන්නේ වීඩියෝ ගොඩාක් දික් වෙනවා. ඒ හින්දා මම කියන්නේ සාමාන්‍ය බහුතරය 90ක බහුතරය කරන සබ්ජෙක්ට් ටික ගැන තමයි මම මේ කියන්නේ. A level බයෝ කරලා මේ කරන සබ්ජෙක්ට් තුන මොනවද? මෙඩිසින් යෑම සඳහා, ඉංජිනේරින් යාම සඳහා A level මැත්ස් ළමයෙක් කරන සබ්ජෙක්ට් තුන මොනවද? අන්න ඒක තමයි මේ කියන්නේ. එහෙනම් මේ දෙගොල්ලටම තියෙන දෙවෙනි සබ්ජෙක්ට් එක. දෙවෙනි එක මම දාපු දෙවෙනි එක. ඒ කියන්නේ පොදු දෙවෙනි සබ්ජෙක්ට් එක තමයි ෆිසික්ස්. මේකේදී ඔයාලා ඉගෙන ගන්නේ O level විද්‍යාවට තිබ්බ මතකද? නිව්ටන් නියම. ඊට පස්සේ බලය, ඝර්ෂණය, ඊට පස්සේ දෛසික. අන්න ඒ වගේ මේ භෞතික විද්‍යාව ෆිසික්ස්. අන්න ඒ කොටස් ටික තමයි මේකෙදි ඉගෙන ගන්න. ඊට පස්සේ අන්තිම පාඩමක් වගේ තිබ්බේ අර විකිරණශීලීතාවය. ඒ කියන්නේ මතකයිනේ? අන්න ඒ දේවල් ටික තමයි ෆිසික්ස් වලට තියෙන්නේ ඔයාලට. තුන්වෙනි එක බයෝ කරන අයට නම් බයොලොජි, මැත්ස් කරන අයට නම් කම්බයින් මැත්ස්. හරි? තුන්වෙනි සබ්ජෙක්ට් එක බයෝ කරන අයට නම් බයොලොජි, මැත්ස් කරන අයට නම් කම්බයින් මැත්ස්. එතකොට ස්ට්‍රීම් දෙක නම් කරන්නේ බයොලොජිකල් සයන්ස් ස්ට්‍රීම් එකයි ෆිසිකල් සයන්ස් ස්ට්‍රීම් එකයි කියලා කියන්නේ. ජීව විද්‍යා විෂය ධාරාව, භෞතිය විද්‍යා විෂය ධාරාව. අන්න ඔය දෙක තමයි නම් දෙන්නේ. එතකොට බයෝ කරන අයට බයොලොජි තියෙනවා. මේ දෙකට අමතරව උඩ දෙකට අමතරව ෆිසික්ස් කරන අයට මේකේ මැත්ස් කරන අයට කම්බයින් මැත්ස් තියෙනවා. කෙමිස්ට්‍රි ෆිසික්ස් වලට අමතරව සාම්ප්‍රදායික විදිහට විෂයන් කරන ළමයින්ට. සාම්ප්‍රදායික කියන්නේ 90ක බහුතරය මේ විෂයන් තුන තමයි කරන්නේ. එතකොට මෙරිට් කියන්නේ අයිලන්ඩ් රෑන්ක් එකෙන් යම්කිසි ප්‍රමාණයක් මම ගන්නවා කියලා කිව්වනේ. අර මෙඩිසින් වල නම් 2095 යම්කිසි කොටසක්. එතකොට ඒ අය යන්නේ දිස්ත්‍රික් කෝටා එකෙන් නෙමෙයි.
ඒ කියන්නේ ඔයා අයිලන්ඩ් හොඳ රිසල්ට් එකක් හොඳ රෑන්ක් එකක් දැම්මොත් 800ට අඩු කියලා හිතන්නකෝ මම මේ උදාහරණයක් ගන්නවා 800 කියලා. ඒ 800 800 නෙමෙයි හරි ගාන මම මේ උදාහරණයක් ගත්තේ මෙඩිසින් වලට 2095න් 800ක් කියලා හිතන්නකෝ. ඒ 800 දෙනාම කැම්පස් වලට ගන්නවා ඊට පස්සේ තමයි අර මොනවා පුරවන්න පටන් ගන්නද දිස්ත්‍රික් කොට පුරවන්න පටන් ගන්න. එතකොට හිතන්න කුරුණෑගල දිස්ත්‍රික්කයේ මෙරිට් කියලා ළමයි ඒ කියන්නේ අර මුල් 800 ඇතුලේ 20ක් හිටියා කියලා. එතකොට සාමාන්‍යයෙන් දිස්ත්‍රික් කෝටාගේ 120යි කියලා මම ගත්තේ උදාහරණයක් මේක. හැම වෙලෙම මතක තියාගන්න මේ හරි ගණන් නෙමෙයි. ඔයාලා ඒවා හරියටම දැනගන්න හරි ගණන් නෙමෙයි මම මේ කියන්නේ. දිස්ත්‍රික් කෝටාගේ 120ක් වෙලාවේ මෙරිට් 20ක් හිටියොත් මුළු ළමයි සංඛ්‍යාව 140ක් කුරුණෑගලින් මෙඩිසින් යනවා. තේරුණානේ? එතකොට රෑන්ක් එක එකේ ඉඳන් දිස්ත්‍රික් රෑන්ක් එක එකේ ඉඳන් 140ට වෙනකම් මෙඩිසින් යනවා. හැබැයි මේ මෙරිට් තියෙන 10යි නම් යන්නේ 130යි. මෙරිට් එකක්වත් නැත්නම් අර 120 විතරයි යන්නේ. එතකොට තමන්ගේ දිස්ත්‍රික්කයේ තියෙන මෙරිට් ගාන වැඩි වෙන්න ඒ දිස්ත්‍රික්කෙන් ඒ කෝස් එකට යන ළමයි ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට තමන්ගේ දිස්ත්‍රික්කේ මෙරිට් වැඩි වෙන තරමට ඒ තමන්ගේ දිස්ත්‍රික්කෙන් ළමයින්ට වාසියක් ලැබෙනවා කැම්පස් යාම සඳහා. ඊට පස්සේ මොකද්ද මේ යුනිවර්සිටි එකේ සිලෙක්ෂන් කරන්නේ කොහොමද? බෝඩ් 2 කියන්නේ මොනවද? එතකොට සමහර ළමයි හිතාගෙන ඉන්නවා අපි ඒ ලෙවල් හොඳට පාස් වුණාම අපිව යුනිවර්සිටි එකට නිකම්ම ගන්නවා. එහෙම නැත්නම් අපිට ලියුම් එවනවා. ඔයා එන්න මේ කැම්පස් එකට මේකට එන්න කියලා ලියුම් එවනවා කියලා සමහර ළමයි හිතනවා. ඇත්තම කතාව එහෙම නෑ. මේ මම දැන් මං අහලා දැනගෙන ඉන්නේ මට ළමයි එහෙම කියලා තියෙන හින්දා මම කියන්නේ. සමහර ළමයි හිතා ඉන්නවා අපි හොඳට ඒ ලෙවල් පාස් වුණාම අපිව කැම්පස් වලට බලෙන් ගන්නවා කියලා. එහෙම බලෙන් ගන්නෑ අපි ඇප්ලයි කරන්න ඕනේ. මට මේ කැම්පස් එක දෙන්න මම මේ කෝස් එකට ගන්න කියලා අපි ඇප්ලයි කරන්න ඕනේ. අන්නේ ඇප්ලයි කරාට පස්සේ මෙම පොත බලලා ඒ ඇප්ලයි කරන යම්කිසි ක්‍රමවේදයක් තියෙනවා. ඒ විදිහට ඇප්ලයි කරාට පස්සේ ඔන්ලයින් දැන් ඔන්ලයින් තමයි තියෙන්නේ. ඒක ඇප්ලයි කරාට පස්සේ ඔයාගේ කැමතිම කෝස් 125ක් දාන්න පුළුවන්. මෙඩිසින් කොයි කැම්පස් එකේද. ඊට පස්සේ සුදුසු ඒවා විතරයි ඉතින්. මෙඩිසින් කරලා ඉංජිනේරින් දාන්න බෑ. මේ සුදුසු කෝසස් 125ක් දක්වා දාන්න පුළුවන්. එතකොට ඒ 125න් ඔයා උඩීම දාලා තියෙන ඔයාට දෙන්න පුළුවන් එක දෙනවා. ඒ කියන්නේ ඔයාගේ ලකුණට ගැලපෙන ඔයාට දෙන්න පුළුවන් හොඳම කැම්පස් එක හොඳම කෝස් එක එහෙන් තෝරලා ඔයාට එවනවා ලියුම. ඒ නිකම් බලෙන් එවන්නේ අපි ඇප්ලයි කරාට පස්සේ තමයි ඔයා කැම්පස් වලට ගන්න. ඊට පස්සේ බෝඩ් 2 කියන කතාවත් මේ සමාජයේ ගොඩාක් මිනිස්සු කතා වෙන එකක්. මොකද්ද මේ බෝඩ් 2ක් එනවා කියන්නේ අන්න එහෙම දන්නේ නැහැනේ. ඒතකොට මම ඒකත් මේ කියන්න හිටියේ පොඩ්ඩක්. මේ බෝඩ් 2කදී ඒ බෝඩ් 2ක් කියලා කියන්නේ එකපාරක් සිලෙක්ට් කරනවා. දැන් හිතන්න උදාහරණයකට මේ ළමයෙක් ඉන්නවා එයා කැම්පස් ඇප්ලයි කරනවා ඒගොල්ලෝ දෙවෙනි පාරක් විභාග කරනවා කියලා. ඒ ළමයා කැම්පස් යන්න අදහසක් නැහැ නමුත් ඇප්ලයි කරනවා. එතකොට එයාට මොකක් හරි කැම්පස් එකක් එනවනේ. මොකක් හරි කෝස් එකක් එනවනේ. ඒතර ඒ කෝස් එකට එයා රෙජිස්ටර් නොවී හිටියොත් එයාට ඒ කෝස් එක කරන්න බෑ. ඒ කියන්නේ රෙජිස්ටර් වුණ නැත්නම් බෑ. රෙජිස්ටර් වුණොත් බැරි වෙලා හරි දෙවෙනි පාර විභාග ලියලා වැඩකුත් නැහැ. රෙජිස්ටර් වෙන්නේ නැතුව ඉන්න ඕනේ විභාග ලියනවා. එතකොට රෙජිස්ටර් නොවී හිටපුවාම එයා ඒ කෝස් එකට ගත්තේ නෑනේ. එතකොට ඒ කෝස් එක මිල්ලපු තව ළමයි ඉන්නවනේ ගොඩක්. එයාට වඩා අඩු රිසල්ට් එකක් තියෙන. අන්න ඒ ළමයිට ආයෙපහු ලියුමක් එවනවා. ඔයාට මේ කෝස් එක දෙන්න පුළුවන් කියලා. තේරුණානේ? දැන් එක කෝස් එකක් ළමයෙකුට එනවා. එයා විභාගෙ ලියනවා දෙවෙනි පාර හින්දා එයා ඒ කෝස් එකට රෙජිස්ටර් වෙන්නේ නැහැ. එතකොට ඒ කෝස් එක මිල්ලපු තව ළමයෙක් ඉන්නවා. අර කලින් ළමයාට වඩා අඩු රිසල්ට් එකක් ගත්තා. අන්න ඒ ළමයාට අර කෝස් එක දෙනවා. අන්න ඒක තමයි බෝඩ් 2 එකදී වෙන්නේ. ඒ වගේ වට ගණනාවක් කරනවා මේ එක බෝඩ් 2 වටයක් නෙමෙයි වට ගණනාවකදී මේ විදිහට අඩුව පුරවන්න කොටස් අයපව රෙජිස්ටර් වුණ නැති අය බලලා ඒකට වඩාත්ම සුදුසුකම් තියෙන අයව ගන්නවා. ඊට පස්සේ මොකද්ද ඔන්ලයින් එඩියුකේෂන්. අන්න ඕකත් ගොඩ සමාජයේ තියෙන ලොකු මේ මාතෘකාවන්නේ. දෙමාපියොත් හරියට දන්නේ නැහැ මේක ගැන ළමයි දන්නෙත් නැහැ. ගුරුවරුත් එක එක විදිහට එක එක දේවල් කියනවා. ඒ හින්දා මම ඒකත් කියන්න හිතුණා. ඇත්තම කතාව ඒ ලෙවල් ඔන්ලයින් කරන්න බෑ. මේක මගේ මතය. මේක පිළිගන්න එක නැති එක ඔයාලගේ යුතු මේක ඔයාලගේ අතේ තියෙන්නේ. ඔන්ලයින් සබ්ජෙක්ට් තුනම කරලා ඒ ලෙවල් ඔන්ලයින් කරන්න බෑ. බෑ නෙමෙයි කරන්න පුළුවන්. ඉතින් හොඳ රිසල්ට් එකක් එන එක ඉතාම කලාතුරකින් වෙන දෙයක්. ළමයි ලක්ෂයක් ලිව්වොත් දෙන්නෙකුට විතර
ඔන්ලයින් සම්පූර්ණයෙන් කරලා හොඳ රිසල්ට් එකක් එයි. ඒකට හේතු ගොඩාක් තියෙනවා. එහෙම රිසල්ට් එකක් නොඑන්න හේතු ගොඩාක් තියෙනවා. එන්න හේතු තියෙන්නේ ටිකයි. ඒ කියන්නේ ගොඩක් අයගේ තර්කය මොකද්ද? වෙලාව ඉතුරු වෙනවා. ගෙදර ඉඳන් වැඩ කරන්න. ඊට පස්සේ මුදල් ඉතුරු වෙනවා. ක්ලාස් ෆීස් ඉතුරු වෙනවා. ඒ කියන්නේ යම්කිසි ඔන්ලයින් වලට අඩුයි කියලා හිතන්නකො. එහෙම අඩුත් නැහැ ඉතින්. අර මොකක් හරි බස් වියදම් ඉතුරු වෙනවා. ගෙදරමයි ඉන්නේ. ආරක්ෂාව තියෙනවා. අන්න ඔය වගේ ගොඩාක් එක එක දේවල් කියනවා. හැබැයි ඊට වඩා ඒකේ තියෙන පාඩුව ගොඩක් වැඩි. ඒ හින්දා ඔයාට පහසුකම් තියෙනවා නම් අනිවාර්යෙන්ම අඩුම ගානේ ක්ලාස් දෙකකටවත් ෆිසිකල් යන්න. එකක් ඔන්ලයින් ගියාට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒකෙන් ඇත්තටම වෙලාව ඉතුරු කරගෙන ලොකු වැඩක් කරගන්න පුළුවන්. හැබැයි තුනටම ඔන්ලයින් යනවා කියන එක එච්චර හොඳ ක්‍රියාමාර්ගයක් නෙවෙයි. ඒතකොට මම දැකලා තියෙන හැම ඔන්ලයින් ගියපු ළමයි එයාලගේ රිසල්ට් ගොඩාක් අඩු මට්ටමකට පත් වෙලා දුක් වෙච්ච විදිහවල්. ඒතකොට එයාලට තේරෙන්නේ නැහැ එයා ඔන්ලයින් ගියපු හින්දායි මේක උනේ කියලා. ඒකට හේතු ගොඩාක් තියෙනවා. මම ඒවා කියන්න ගියත් මෙතන ගොඩක් වෙලා යන හින්දා මම කියන්නේ නැහැ. මාව විශ්වාස කරන්න. මම මේ කියන එක මම දැකලා තියෙන හින්දායි කියන්නේ. සබ්ජෙක්ට් තුනම ඔන්ලයින් කරලා නම් A level bio maths ගොඩ දාන්න ගොඩක් අමාරුයි. බැරි වැඩක් නෙමෙයි. අමාරු වැඩක්. එතකොට ඔයාගේ අතේ තමයි තීරණය තියෙන්නේ. ඒක වෙන කවුරුත් කිව්වට හරියන්නේ නැහැ. ඔන්ලයින් කරනවා කියන තීරණය ඔයාගේ අතේමයි. ඒතකොට ඔයා තීරණය කරන්න ඕන අඩුම ගානේ ක්ලාස් දෙකකටවත් ෆිසිකල් යන්න. ඒ කියන්නේ ලොකු හෝල් ක්ලාස්ම කියලා මම කියන්නේ නැහැ. ගෲප් ක්ලාස් උනත් වෙන්න පුළුවන්. ඒ ගැන කියන්නම් මම ඊළඟ එකේදී ක්ලාස් එක මොකක්ද කියන එක. සහ ගුරුවරු ගැන. එතකොට මේ ගුරුවරයා හෝ ක්ලාස් එක ගැන නෙමෙයි මම දැන් මේ කියන්නේ. ඔන්ලයින්ද ෆිසිකල්ද කියන එක. ඔන්ලයින් පන්ති යනවද නැත්නම් හෝල් එකකට ගිහින් පන්ති යනවද කියන එක. ගෙදර ඉඳන් ඔන්ලයින් යනවට වඩා අඩුම ගානේ විෂයන් දෙකකටවත් ෆිසිකල් පන්තියකට යන්නම ඕනේ කියන එකයි මම නම් කියන්නේ. අන්න ඊළඟ ටීචර්ස්. මේක තමයි මේ මම තරුවක් දාලා තියෙන්නේ. මේ මම මේ කරන වීඩියෝ එකේ වැදගත්ම දේ තමයි මේක. ටීචර්ස් කියන එක. මම මේ වීඩියෝ එක ගේන්නෙම ළමයින්ගේ යහපත වෙනුවෙන් විතරමයි. එතකොට මං ගාව කිසිම ගුරුවරයෙක් ගැන තරහක් පුද්ගලික මොකුත් අමනාපයක් නැහැ. මම මේ හැම වචනයක්ම මේකෙදි කතා කරන්නේ ඒ ලෙවල් කරන ඔයාලගේ යහපත වෙනුවෙන්. එතකොට ටියුෂන් යනවාද පාස් ඉස්කෝලේ යනවාද? ඔන්න මම ප්‍රශ්නේනේ මුලින්ම තියෙන්නේ. හැම ළමයාටම මං කියනවා අනිවාර්යෙන්ම ඉස්කෝලේ යන්න ඕනේ. ඔයාගේ පාසල රජ එකක්ද ප්‍රයිවට් එකක්ද කියන එක නෙමෙයි වැදගත්. අනිවාර්යෙන්ම ඒ ලෙවල් වලදී ඉස්කෝලේ යන්න ඕනේ කියන එකයි මගේ මතය. මම ඔයා කරගන්න පුළුවන් අය ඉන්නවා. හැබැයි සීමිත පිරිසක් තමයි ඉන්නේ. වැඩි ප්‍රමාණයකට ඒ ලෙවල් සාර්ථක කරගන්න නම් ඉස්කෝලේ යන එක තමයි මම නම් රෙකමන්ඩ් කරන දේ. එතකොට ඒක මගේ රෙකමෙන්ඩේෂන් එකක්. ටියුෂන් යන්න ඕනේ අනිවාර්යෙන් ඉතින්. ටියුෂන් ඔයා ඉස්කෝලේ විතරක් කරගත්තු ළමයි නැතුවත් ඇති. මේ අද කාලේ ළඟ මෑතකදී ඒ හින්දා ටියුෂන් යන්න ඕනේ. හැබැයි ළමයි හිතනවනේ ටියුෂන් විතරක් යනවා ඉස්කෝලේ යන්නේ නැහැ කියලා. එහෙම කරන්න එපා. මේ බයෝ මැත්ස් කරන්නට එහෙම අමාරුයි. හේතුව ෆිසික්ස් කියන සබ්ජෙක්ට් එකේ ප්‍රැක්ටිකල් තියෙනවා. ඒ ප්‍රැක්ටිකල් විභාගෙට ප්‍රැක්ටිකල් එකක් කරන්න එන්න. හැබැයි ඒ කරපු ප්‍රැක්ටිකල් එක ලියන්න එනවා. ඒතර අපි ඒවා හරියට කරලා තිබ්බොත් කටපාඩම් කරලා ලියන්න ඕනේ නැහැ. ඒ දේවල් හරියටම අපේ ඔළුවේ වැඩ කරනවා. නිකම්ම ප්‍රැක්ටිකල් කියන්නේ මොනවද? ඒ අහන ප්‍රශ්න නිකම් බොළඳ ප්‍රශ්න බවට පත් වෙනවා ඔයා ප්‍රැක්ටිකල් කරලා ගියොත්. හැබැයි ඒවා නොකර ඔයා ටියුෂන් එකේ ඉඳගෙන බෝඩ් එකක් ඉස්සරහා ප්‍රැක්ටිකල් ඉගෙනගෙන නම් ඒවා ලියන්න බෑ. ඒතර ඔයා බොළඳ ළමෙක් වෙනවා. ප්‍රශ්න බොළඳ වෙනවා වෙනුවට. ඒකට ඒ හින්දා අනිවාර්යෙන් ඉස්කෝලෙන් කරගන්න පුළුවන් දේවල් ගොඩාක් තියෙනවා. ඉස්කෝලෙන් කරගන්න පුළුවන් දේවල් ඇත්තටම ගොඩක් තියෙනවා. ඒ හින්දා හැමෝම ඉස්කෝලේ යන්න අනිවාර්යෙන් කියලායි මම කියන්නේ. ඒක යම්කිසි කාලෙක නවත්තන්න පුළුවන්. ඒ කියන්නේ අවුරුද්දක් ගිහින් වගේ. මම එහෙම කියන්නේ නැහැ. හැමදාම පුළුවන් උපරිම කාලයක් ඉස්කෝලේ යන්න කියලායි මම කියන්නේ. ඉස්කෝලෙන් ප්‍රැක්ටිකල් ටික කරගන්න යන අතරේ ඊළඟ එක තමයි ඉස්කෝලේ තියෙන හැම විභාගයකටම ලියන්න. ඒවා නොමිලේ ඔයාලට හම්බෙන දේවල්. එතකොට අපේ ඉස්කෝලවල දැන් ළමයි නිකන් එපා වීගෙන යන තත්ත්වයක් තියෙන්නේ. මේ ළමයි වැඩි තැනක් දෙන්නේ ටියුෂන් වලට. ඉස්කෝලේ අයින් කරගෙන වගේ යනවා. එහෙම වෙන්න ඕන දෙයක් නෙමෙයි. ඒක ඉස්කෝලෙන් ගන්න පුළුවන් සේවය කවදාවත්ම ටියුෂන් ක්ලාස් එකකින් සම්පූර්ණයෙන් ගන්න බෑ කියන එක තමයි මගේ මතය. මම මේ හැම වෙලේම මම මේ කියන්නේ ඔයාලා වෙනුවෙන් කියන්නේ
අපේම මල්ලිලා නංගිලා වෙනුවෙන් කියලායි මම මේ හිතන්නේ. ඒකට ටියුෂන් ගුරුවරු ගැන කිසිම ප්‍රශ්නයක් මං ගාව නැහැ. මමත් ටියුෂන් ගියා. මමත් ඒ ගුරුවරුන්ගෙන් උපරිම ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙනවා. ඒකට ඒක ඒ වගේම ඉස්කෝලෙත් මං ගියා. ඒ හින්දා මම මේ කියන්නේ. ඒක ගුරුවරුන්ගේ උගන්වන විදිහවල් වෙනස්නේ. සමහර ගුරුවරුන්ගේ විදිහ ඔයාලට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒතකොට ගුරුවරු ගොඩක කියන්න එපා ඒ ලෙවල් ඉවරනකම්. ඒ දැන් මේ අද ඉඳන් යම්කිසි මාස දෙකක් විතර යනකම් ඔයාලට ගුරුවරු තෝරා ගැනීමේ අවස්ථාව හොඳට තියෙනවා. ඒකෙදී මම මේ ආදරෙන් කරුණාවෙන් ඉල්ලන ඔයාගෙන් එකම එක ගුරුවරයෙකුටවත් නම කියලා කතා කරන්න ඔයාලට අයිතියක් නැහැ. ඔයා තාම පොඩි ළමයෙක්. මමත් එහෙම තමයි. ඉතින් ඔයා මගේ මල්ලි කෙනෙක්, නංගි කෙනෙක් වගේනේ. ඒතකොට ඔයා තාම පොඩි ළමයෙක්. ඒතකොට ඔයාට එකම ගුරුවරයෙකුටවත් නම කියලා කතා කරන්න බෑ. මං අරූගේ ක්ලාස් ගියා. අරූ හොඳ නෑ, මූ හොඳයි. එහෙම ගුරුවරුන්ට කතා කරනවා මිනිස්සු. ඒ ඒ මිනිස්සු දන්නේ නැහැ ඒකෙන් කොච්චර බලපෑමක් වෙනවද කියලා. ඔය හැම ගුරුවරයෙක්ම මොන උපාධිය තිබ්බත් මොන විදිහට උගන්වුවත් ලොකු අමාරු කට්ටක් කාගෙන තමයි උතෙන්ට ඇවිල්ලා ඉන්නේ. ඒතර එයාලා සල්ලි වලටම ටියුෂන් කරනවා වෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒතර ඒ වගේ ළමයින්ට ආදරෙන් ගොඩ මහන්සියලා උගන්වන ගුරුවරයෙකුට ඔයා නම කියලා කතා කරන්න තරම් පහත් ඒක වෙන්න ඕන දෙයක් ලිවලට අහු වෙන්න එපා. යාළුවා යනවා කියලා ඒකට යන්න එපා. ඔයා තනියම ඔයාට හොඳම පන්තියට යන්න. ඊළඟ තමයි කොහොමද වැඩ කරන්න ඕනේ ඒ ලෙවල් වලදී කියන එක. පළවෙනිම වැදගත්ම දේ ඔයාට සුපිරියට පිරිසිදු අදහසක් තියෙන්න ඕන. ඔයා කවුරු වෙන්නද යන්නේ. පිරිසිදු අදහසක් තියෙන්න ඕන. ඔයා මොකෙක් වෙන්නද යන්නේ මේ. ඩොක්ටර් කෙනෙක් වෙන්නද, ඉංජිනේර කෙනෙක් වෙන්නද, පයිලට් කෙනෙක් වෙන්නද, මොකෙක් වෙන්නද මේ ඉගෙන ගන්න කියලා ඔයාට පිරිසිදු අදහසක් තියෙන්න ඕනේ. මම මේක කරලා මේකට ටිකක් මදි වුණොත් මේක කරනවා. අන්න එහෙම එක එක ඒවා තියෙන්න බෑ. ඔයා හෙලවෙන්න බෑ. පිරිසිදු අදහසක් තියෙන්න ඕන මොකෙක්ද වෙන්නේ, කවුරු වෙන්නද යන්නේ කියලා. අන්නේ හොඳ අදහසක් අංක එකටම තියෙනවා. ඒක නැත්තම් ඒ ලෙවල් කරන එක ගොඩක් අමාරුයි. මම මේ වගකීමෙන් කියන්නේ ඔයාට පිරිසිදු අදහසක් නැත්තම්. හැබැයි ඒ අදහස මේ ඔයා දන්නවනේ ඔයා කවුද කියලා. ඒතකොට ඔයාගේ මට්ටමට ඒ අදහස තියෙන්න ඕන ඔයා ගාව. මම කියන්නේ ළමයි දුර්වලයි, එයාලට මෙඩිසින් යන්න බෑ කියලා. එහෙම එකක් නෙමෙයි. දැන් සාමාන්‍ය ළමයෙක් තමන්ගේ ටාගට් එක අර ළඟා විය හැකි හොඳම ටාගට් එක තමයි ටාගට් කරන්න ඕනේ. ළඟා විය හැකි හොඳම එක. ඒක කොච්චරක් අමාරුද කියන එක වැදගත් නෑ. හැබැයි ඒක ඔයාට තේරෙනවා ඔයා යන්න ඕන හොඳම එක මොකද්ද. ඒක මෙහෙම වැනෙන ඒවා තියෙන්න බෑ. හරියටම එකක් තියෙන්න ඕන මම මේකටමයි යන්නේ. ඒක මේ නිකන් මේකට ගියේ නැත්තම් මම මැරෙනවා වගේ එකක් නෙමෙයි. අනිවාර්යෙන් මම මේකට කොහොම හරි යනවා. අන්න ඒ අදහස තියෙන්න ඕනේ ඔයා ගාව. ඊට පස්සේ බාධා වෙන දේවල් අඩු කරගන්න ඕනේ. දෙවෙනි එක distractions මොනවද? ඔයාට දැන් තියෙන හොඳම distractions ටිකක් හම්බෙනවා ඔයා ගාව තියෙන මොබයිල් ෆෝන් එකේ. මොබයිල් ෆෝන් එකක් ඔයා හැමෝම ගාව තියෙනවනේ. දැන් මේ වීඩියෝ එක බලන්නෙත් ඒකෙන්නේ. ඒතර ඔයාට මෙන්න මේ වගේ වැදගත් දේවල් බලන්න පුළුවන් ෆෝන් එකෙන්. ඒ වගේම ඔයාට වැඩක් නැති වීඩියෝ එක දාන කෙනාටත් වැඩක් නැති කිසිම වැඩකට නැති වීඩියෝස් බලලා කාලේ කන්නත් පුළුවන්. එතකොට YouTube එකේ ගොඩාක් වැදගත් දේවල් තියෙනවා ඔයාට ඉගෙන ගන්න. ඒ වගේම කිසිම වැඩකට නැති දේවලුත් තියෙනවා. Facebook එකේ නම් ඔයාට ඉගෙන ගන්න තරම් දේවල් නෑ ඒ ලෙවල් වලට. මම දන්න තරමේ. ඊට පස්සේ Telegram එකේ ගොඩක් ඔයාට ඉගෙන ගන්න සුදුසු අවශ්‍ය දේවල් තියෙනවා. මම මේක මේ සෝෂල් මීඩියා එකක්වත් ප්‍රමෝට් කරනව නෙමෙයි. මම මේ නිකන් අදහසක් කියන්නේ මගේම නංගිලා මල්ලිලා කියලා හිතලා. ඒක ඉගෙන ගන්න දේවලුත් තියෙනවා. ඕනෑමට වඩා අනවශ්‍ය දේවලුත් Telegram වල තියෙනවා. එතකොට WhatsApp ගොඩක් වැදගත් වෙයි ඔයාලට. දිගටම ඒ ලෙවල් ඉවර වෙනකම්. එතකොට ඒවා එකක්වත් බ්ලොක් කරලා හැක් කරලා ඩිලීට් කරලා අන්ඉන්ස්ටෝල් කරන්න කියන්නේ නැහැ. හැබැයි ඒ වගේ යම්කිසි සීමාවල් තියෙන්න ඕනේ. මොනවද සීමාවල්? නොටිෆිකේෂන් ඔෆ් කරලා තියෙන්න ඕනේ. ඊට පස්සේ YouTube එකේ අර බෙල් අයිකන් එකෙන් ඔයාලට නොටිෆිකේෂන් එනවනේ. අන්න ඒව ඔෆ් කරලා තියෙන්න ඕනේ. ඊට පස්සේ WhatsApp එකේ ඔයාලට නිතර කෝල් එන්න බෑ. අන්න ඒ වගේ ඔයා යම්කිසි සීමාවල් ඇතුලේ ඒ දේවල් පාවිච්චි කරන්න ඕන. අනිවාර්යෙන් ඒක කරන්න වෙනවා. ඒ දේවල් හොඳට ගොඩ යන්න ඕන. දෙවෙනි තුන්වෙනි එක මගේ මොකද්ද? FAS. ඒවා ගැන මම වැඩි කතා කරන්න කැමතිත් නෑ. ඔයා දැන් ඉන්න වයසත් එක්ක ඔයා සුදුසු නෑ තව කෙනෙක්ව පාලනය කරන්න හෝ තව කෙනෙක්ගේ ජීවිතේ වගකීම ඔයා ගාවට ගන්න. ඔයා ඒකට සුදුසු නෑ. ඒ වගේ වයසක නෙමෙයි ඔයා ඉන්නේ. එතකොට ඔයාගෙන් කවුරු හරි මොකක් හරි ඔයාට කැමතිද වගේ එකක් මොකක් හරි අහුවොත් ඔයා ඒකට සුදුසු නෑ ඇත්තටම. ඔයා ඒ වයස මදි. ඔයාට වියදම් කරන්න මුදලුත් නෑ. අනික කියන්නේ වියදම් වෙනවනේ නේ මොකක් හරි
තව කෙනෙක් නඩත්තු කරනවා නම් එහෙම නැත්නම් තව කෙනෙක් එක්ක වැඩ කරනවා නම් වියදම් කරන්න වෙනවා. ඒත් ඔයාට එහෙම ඔයාගේ ජීවිතේටවත් ඔයාට මුදල් හොයාගන්න බැලුව ඔයාට තව කෙනෙක් නඩත්තු කරන්න බෑ. ඒ හින්දා අර FAS කියන ඒවා නම් මම වැඩි කතා කරන්න කැමති නැහැ කිව්ව එකයි. මේ A level කියන එක ඉවර වෙනකන්වත් අඩුම ගානේ හිතන්නවත් නැතුව ඉන්න තරමට හොඳයි. හැබැයි උදාහරණ කියන්න පුළුවන් ඕන තරම් මෙයා එහෙම එක්කුත් තිබ්බා දිස්ත්‍රික්කෙත් දෙවෙනියා වුණා. මෙයා මෙහෙම එක්කුත් තිබ්බා ලංකාවෙත් තුන්වෙනියා වුණා. එහෙම තියෙනවා. හැබැයි ඒ ඊටාම අතලොස්සක්. ඊට අමතරව ලක්ෂ ගාණක් ඉන්නවා මේ FAS තිබිලා ඕල් F ගත්ත අය. හින්දා ඔයා ඒකෙන් තීරණය කරන්න එපා මටත් මේක කරන්න පුළුවන් මේක මේ මහ ලොකු එකක් නෙමෙයි මම දෙකම බැලන්ස් කරනවා වගේ ඒවා හිතෙන්න පුළුවන්. ඒ ඔයාගේ දැන් අදහසක් විතරයි ඒක. කරන්න බැරි දෙයක් ඒක. අමාරු වැඩක්. ඇත්තටම ඒකත් ලොකු අමාරු වැඩක්. හින්දා දැම්මම තියෙන ඒවා අයින් වෙනවා නම් හොඳයි. අලුතෙන් ඒවා ඇති නොවෙනවා නම් හොඳයි. ඒ හින්දා මේ තනියම යන්න ඕනේ අමාරු ගමනක් මේ ලෙවල් කියන්නේ. බයෝමැත්ස් කියන්නේ. මම මේ කතා කරන්නේ බයෝමැත්ස් අය ගැන විතරයි. අනිත් ස්ට්‍රීම් ගැන කිව්වේ නෑ මම මොකුත් තාම. එතකොට මේ එහෙම එහෙම ගමනක් හින්දා ඔයා ඒ දේවල් තියාගන්න එපා. ඊට පස්සේ හැමදාම කරන්න ඕන දේවල් මොනවද? හැමදාම කරන්න ඕන දේවල් තමයි උදේම නැගිටින්න ඕන අනිවාර්යයෙන්. උදේම හරි යම්කිසි ඔයා නැගිටින වෙලාවට නැගිටින්න ඕනේ. එතනින් පස්සේ තව නිදාගෙන ඉන්න බෑ. ඊට පස්සේ මුල් කාලේ හැමදාම සමහර ළමයි කරන මෝඩ වැඩක් තමයි අර පළවෙනි දවස් දෙකේ තුනේ උගන්වනවනේ පාඩම් ටික. ඒ ටික ගෙදර ඇවිල්ලා හොඳට පාඩම් කරන ඉඳගෙන නැගිටින්නවත් නැහැ. අන්න ඒ වගේ ගොන් වැඩ කරන්න එපා. හේතුව ඒ පළවෙනි පාඩම් වලින් MCQ ප්‍රශ්න දෙකක් විතර තමයි එන්නේ. ඒත් ඒවා වැදගත් නෑ කියනව නෙමෙයි මම. ඒ කාලේ මැරෙන්න වගේ පාඩම් කරන්න එපා. හේතුව ඔය ගැම්ම එන්න ඕනේ තව ගොඩක් කාලයකට පස්සේ. අවුරුද්දකට විතර පස්සේ තමයි ඒ වගේ හැමදාම දෙන ඒවා හොඳට පාඩම් කරන්න ඕනේ. එහෙනම් මුල් කාලේ හොඳයි අලුතෙන් ඒවා ඇති නොවෙනවා නම් හොඳයි. ඒ හින්දා මේ තනියම යන්න ඕනේ අමාරු ගමනක් මේ ලෙවල් කියන්නේ. බයෝමැත්ස් කියන්නේ. මම මේ කතා කරන්නේ බයෝමැත්ස් අය ගැන විතරයි. අනිත් ස්ට්‍රීම් ගැන කිව්වේ නෑ මම මොකුත් තාම. එතකොට මේ එහෙම එහෙම ගමනක් හින්දා ඔයා ඒ දේවල් තියාගන්න එපා. ඊට පස්සේ හැමදාම කරන්න ඕන දේවල් මොනවද? හැමදාම කරන්න ඕන දේවල් තමයි උදේම නැගිටින්න ඕන අනිවාර්යයෙන්. උදේම හරි යම්කිසි ඔයා නැගිටින වෙලාවට නැගිටින්න ඕනේ. එතනින් පස්සේ තව නිදාගෙන ඉන්න බෑ. ඊට පස්සේ මුල් කාලේ හැමදාම සමහර ළමයි කරන මෝඩ වැඩක් තමයි අර පළවෙනි දවස් දෙකේ තුනේ උගන්වනවනේ පාඩම් ටික. ඒ ටික ගෙදර ඇවිල්ලා හොඳට පාඩම් කරන ඉඳගෙන නැගිටින්නවත් නැහැ. අන්න ඒ වගේ ගොන් වැඩ කරන්න එපා. හේතුව ඒ පළවෙනි පාඩම් වලින් MCQ ප්‍රශ්න දෙකක් විතර තමයි එන්නේ. ඒත් ඒවා වැදගත් නෑ කියනව නෙමෙයි මම. ඒ කාලේ මැරෙන්න වගේ පාඩම් කරන්න එපා. හේතුව ඔය ගැම්ම එන්න ඕනේ තව ගොඩක් කාලයකට පස්සේ. අවුරුද්දකට විතර පස්සේ තමයි ඒ වගේ හැමදාම දෙන ඒවා හොඳට පාඩම් කරන්න ඕනේ. එහෙනම් මුල් කාලේ අර මං කිව්වා වගේ ගුරුවරු කවුද කියලා තෝරගන්න. ඊට පස්සේ ගොඩ නැහිලා පාඩම් කරන්න එපා. පුළුවන් තරම් අර යම්කිසි ලෙවල් එකකින් හිමීට වැඩ කරගෙන යන්න. සතිපතා කරන්න ඕනේ මොනවද? සතියේට ඔයාට උගන්වපු ටික ඔයා බලන්න රිසෝස් බුක් තියෙනවනේ සම්පත් පොත්නේ. එන්නේ රිසෝස් බුක් වලින් පොඩ්ඩක් බලන්න මොනවද මම කරන්න ඕනේ කියලා. එතන මෙතන මේ 6 වෙනි එක මිස් වෙලා තියෙනවා මාස පතා එහෙම නැත්නම් මාසෙන් මාසෙට මොනවද කරන්න ඕනේ කියන එක. මාසෙන් මාසෙට වගේ ඔයාගේ පාඩම් ඉවර වෙන විදිහ පොඩ්ඩක් අධ්‍යයනය කරලා බලන්න. මේ වේගෙන් ගියොත් මට සිලබස් එක ඉවර වෙයිද? මේ සර්ගේ. අන්න එහෙම පොඩ්ඩක් හිතලා බලන්න. ඊට පස්සේ හත්වෙනි වැදගත් එකක් තියෙනවා මොකද්ද? මම මේ ඔක්කොම ටික කියාගෙන ආවා මේ වෙද්දී. ඊට පස්සේ පළවෙනි වාර විභාගය නේද 6 වෙනි එක. 6 වෙනි එක පළවෙනි වාර විභාගය මොකක්ද කියන එක. ඕකෙන් ගොඩාක් ළමයි වැටෙන තැනක් ඔය තියෙන පළවෙනි වාර විභාගය කියන්නේ ළමයි ගොඩක් මේ අවුල් යන තැනක්. ඒ කියන්නේ ක්ලාස් එකේ දෙන පේපර්ස් වල නියමෙට ලකුණු තිබ්බා. මේ වෙනකන් තිබ්බේ ඔක්කොමත් පාඩම් කරා. හැබැයි ඉස්කෝලේ තිබ්බ පළවෙනි වාර විභාගේ මේ ඕ ලෙවල් කාලේ 70 80 ලකුණු ගත්ත ඔයා ලකුණු 25ක් 30ක් එන්න පුළුවන්. ඒකට ඔයා නිකන් අතෑරලා නිකන් පොලේ ගහුවා වගේ වෙන්න පුළුවන්. එහෙම වෙනවා සාමාන්‍යයෙන්. ඒක තමයි ඒ ලෙවල් වල හැටි. ඒක අනිවාර්යෙන් හැමෝම ඉස්කෝලේ විභාගෙ ලියන්න ඕනේ. පළවෙනි වාර විභාගෙන් ඔයාලට තේරෙනවා ඔයා වැඩ කරන විදිහ මදි හෝ වැඩ කරන විදිහ වැරදි කියලා. ඒ හින්දා පළවෙනි වාර විභාගෙන් එහෙම එකක් වෙනවා. ඒකයි කලින්ම මේක කියලා තිබ්බේ. ඉස්කෝලේ වාර විභාගෙ අනිවාර්යෙන් ලියන්න ඕනේ. අන්න මේක තමයි ඊළඟ වැදගත්ම එක. යාළුවෝ දැක්කනේ යාළුවෝ මොන වගේද කියලා. ඔයාගේ එන්න තියෙන රිසල්ට් එක සම්පූර්ණයෙන් අනිත් පැත්ත හැරෙන්න පුළුවන් යාළුවෝ කරන වැඩ හින්දා. සමහර ඒ වගේ පව්කාර යාළුවොත් ඉන්නවා. ඔයාගේ රිසල්ට් එක බිඳුවේ ඉඳලා ඒකක් දක්වා යන්න උදව් වෙන යාළුවොත් ඉන්නවා. ඒකට යාළුවෝ කියන එක ගොඩාක් වැදගත්.
අය ටික කාලෙකින් මැකිලා යන්න ඉඩ තියෙනවා ඒ ලෙවල් තරගයත් එක්ක. ඒක ගැනත් හොඳට සැලකිලිමත් වෙන්න. ඒකින්ද ඔයාගේ පවුලේ අය ටිකක් අවධානය දෙන්න. ඔයා නිකන් පිස්සෙක් වගේ මුලින් ඉඳන් වැඩ කරනවා, දොර වහගෙන පාඩම් කරනවා වගේ එහෙම වෙන්න එපා. ඔයාගේ සමීපතම මැකිලා යන්න දෙන්න එපා. සතුටින් වැඩ පටන් ගන්න, සතුටින් ඉවර කරන්න. ඔයාට අනිවාර්යෙන් හොඳ රිසල්ට් එකක් දාන්න පුළුවන්. මම මේ කියපු දේවල් ටික හොඳට මතක තියාගන්න. මේ අවසාන වීඩියෝ එකේ අවසාන කොටස මම මේ කියන්නේ මගෙන් මේ යම්කිසි වැදගත් දේවල් ගොඩක් ඉගෙන ගන්න ඇති කියලා හිතනවා. ඔයාලට තව මොනවා හරි දැනගන්න ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් දාන්න. මගේ තියෙන කාරුණික ඉල්ලීමක් තමයි මේක. මොකද්ද? ඔයා කවුද කියලා ඔයා හොඳට තේරුම් ගන්න ඕනේ. ඔයාගේ O level result එකෙන් ඔයාව මයින්න බෑ. ඔයා ඊට වඩා ලොකු දක්ෂයෙක් වෙන්න පුළුවන්. එහෙනම් ඔයාව කවුද කියලා ඔයා තමයි දන්නේ. එහෙනම් ඔයාව මයින්න ඉඩ දෙන්න එපා ඔයාගේ පොඩි විභාගයකට. එහෙනම් ඔයා බය නැතුව බයෝ මැත්ස් කරන්න එන්න. ඔයාට තියෙන අඩු රිසල්ට් එකක් වුණාට කමක් නැහැ. A level කරන්න ඔයා සුදුසුයි නම් ඔයාට හොඳ ටාගට් එකක් තියෙනවා නම් බයෝ පැත්තෙන් මට කරන්න පුළුවන්. මට ડોක්ටර් කෙනෙක් වෙන්න පුළුවන්. මම ඒකට කැමතියි කියලා අනිවාර්යෙන් එන්න මෙතන. බය නැතුව කියන්න. එහෙනම් ඔයාව වටහා ගන්න ඔයා කවුද ඔයා කියලා. ඊළඟ මගේ කාරුණික දෙවෙනි ඉල්ලීම තමයි ඔයාට ඔයා ගරු කරන්න ඕනේ. ඔයාගේ අඩු රිසල්ට් එක අඩු වෙන්න හේතු ගොඩාක් තියෙන්න පුළුවන්. සමහරවිට ඔයාගේ O level ටීචර් හරියට උගන්වන්නේ නැහැ වෙන්න පුළුවන්. එහෙම තියෙනවනේ. ඔයාගේ විභාග ළඟ වෙලා අසනීප වුණා වෙන්න පුළුවන්. මොකක් හරි කරදරයක් වුණා වෙන්න පුළුවන්. ඔයාගේ හේතු ගොඩක් තියෙන්න පුළුවන්. එහෙනම් O level රිසල්ට් එකට අනුව ඔයා ඔයාට චෝදනා කරගන්න එපා. ඔයා ඔයාට ගරු කරන්න ඕනේ. ඔයා ගරු කළ යුතු පුද්ගලයෙක්. හොඳට හෝ යම්කිසි මධ්‍යස්ථ මට්ටමකට හෝ A level කරන්න පුළුවන් මට්ටමකට හෝ O level පාස් වුණා කියන්නේ ඔයා ඔයාටම ගෞරවයක් කරන්න ඕනේ. ඔයා යම්කිසි අවශ්‍ය තැනකට ගියා. ලංකාවේ පළවෙනියා වුණානේ O level ළමයි. මේ වුණා හරි නැතුව හරි මං කියන්නේ මේ පාර තිබ්බද නැද්ද කියන එක නෙමෙයි. ලංකාවේ පළවෙනියා වෙන්න ලකුණු ගත්ත හොඳ ළමයෙක් හිටියනේ. එයත් A level බයෝ කරනවා නම් ඔයත් A level බයෝ කරනවා නම් ඒ ළමයි දෙන්නගේ කිසිම වෙනසක් නැහැ. A level බයෝ වලදී කිසිම වෙනසක් නැහැ. ඒ දෙන්නගේ දක්ෂතාවය නෙමෙයි මං කියන්නේ. O level ඔක්කොටම මේ ගත්ත ළමයාත් A level කරන්න සුදුසුකමක් විතරයි ලබන්නේ. ඒ කැමති විදිහට බාහිර ක්‍රියාකාරකම් කරලා O level A3යි B2යි C4යි වගේ ඔය පොඩි පොඩි මේ අඩු රිසල්ට් එකක් අඩු නෙමෙයි ඉතින් ඒ වගේ රිසල්ට් මම මේ කිව්වා උදාහරණ වගේ රිසල්ට් එකක් ගත්ත ළමයාගේ එකම හැකියාව එහෙම නැත්නම් සුදුසුකම තමයි A level කිරීමේ හැකියාව. ඒ හින්දා ඔයා එක වුණත් වැඩක් නැහැ අන්තිමේ වුණත් වැඩක් නැහැ. ඔයාට A level කරන්න සුදුසුකම තියෙනවා නම් ඔයා ඔයාට ගරු කරලා අද ඉඳන් වැඩ පටන් ගන්න. තව අන්තිම ඉල්ලීමක් තියෙනවා මොකද්ද? කිසිම තව එකක් තියෙනවා මේ ඊළඟ එක කිසිම මිනිසෙක් ඉන්න ඔයා සීමා වෙන්න එපා. ඔයාට ගොඩක් අය කියයි ඔයාට මෙහෙම තියෙනවා ඔයාට මේක කරන්න බෑ. ඔයාට තියෙන S එකක් ඔයා ඔක් කරන්න එපා. ඔයා මේ මෙහෙම කරන්න. එක එක ඒවා කියයි. එහෙනම් ඔයා දන්නවනේ ඔයා කැමති මොකද්ද? ඔයාට පුළුවන් මොකද්ද කියලා. ඒ හින්දා කිසිම කෙනෙක් නෙමෙයි ඔයාට දෙමව්පියෝ ආදරෙන් කියනවා නම් මෙහෙම කරන්න කියලා ඒක කරන්න. ඊට අමතරව ඔයාගේ ඔළුව විනාශ කරන්න ගොඩාක් කට්ටිය බලාගෙන ඉන්නවා මේ වෙලාවේ. මේ කිසිම කෙනෙක් කියනවා පිළිගන්න එපා. A level හරියට මුලින් ඉඳන් වැඩ කරගෙන ගියොත් අමාරුයි. ඉවර වෙද්දි මැරෙන්න හිතෙනවා. එහෙම එකක් නෙමෙයි A level කියන්නේ. ගොඩ යන්න පුළුවන් එකක්. ඒ හින්දා මේ කිසිම කෙනෙක් හින්දා ඔයා සීමා වෙන්න එපා ඔයාගේ හීන වලට. මෙඩිසින් යන්න ආසාවෙන් හිටපු ළමයෙක් ආර්ට්ස් කරලා පළවෙනි පාරෙන් කැම්පස් ගිහින් ඩිග්‍රී එකක් අරන් ගෙදර ඉන්නවනේ. වැඩක් නැහැ නේ. අන්න ඒ වගේ ඔයාට මෙඩිසින් යන්න ආසයි නම් පුළුවන් නම් ඔයාට විශ්වාසයි නම් බය නැතුව බැහැලා කරන්න. O level result එක අදාළම නැහැ. ඊළඟ තමයි අපි මොකක් හරි දෙයක් වෙනුවෙන් නැවත නැවත සටන් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් මේ A level මේ අන්තිම මේ ළඟ කාලේ ළමයි එහෙම ළමයි නෙමෙයි. එකපාරක් කරනවා ඊට පස්සේ කෝස් කරනවා රට යනවා එක එක බහුබූතවල් කරනවා. ඒ කිසිම එකකින් සාමාන්‍ය ලොකු සාර්ථකත්වයක් ගන්න බෑ. ඒ හින්දා ඔයා ඒ දේවල් වලට යන්න එපා. ඔයාට මෙඩිසින් යන්න කැමති නම් ඔයා නැවත නැවත උත්සාහ කරන්න ඕනේ අනිවාර්යෙන්ම. ඔයාගේ හීනේ පස්සේ නැවත නැවත යන්න ඕනේ. එහෙම ගියොත් ඔයාට අනිවාර්යෙන් ජයග්‍රහණයක් තියෙනවා. කොට තුන් පාරක් A level කරන්න පුළුවන් ළමයෙකුට බයෝ මැත්ස් කරලා රජයේ විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීම සඳහා
3 පාරක් කරන්න පුළුවන්. ඒ 3 පාරෙන් පළවෙනි පාරේ යනවද දෙවෙනි පාරේ යනවද තුන්වෙනි පාරෙන් යනවද කැම්පස් යන්න කියන එක අදාළ නැහැ. ඔයා නැවත නැවත උත්සාහ කරන්න ඕනේ ඔයාට අවශ්‍ය අවුරුදු මේ 18 විතර ගන්න තීරණයක් නෙමෙයි මේක. 20 දී කියලා හිතන්නකෝ. අවුරුදු 20 දී ඔයා එකපාරක් A level ඉවරලා තීරණය කරනවා මං ආයෙ කරන්නේ රස්සාවකට යනවා කියලා. හැබැයි ඔයාගේ වයසම තව ළමයෙක් ඔයාට වඩා අඩු රිසල්ට් එකක් අරන් කියන්නේ හිතන්න ඔයාට A level first එකේ ආවා ඒක පළවෙනි පාර කරාට පස්සේ C3ක් ආවා කියලා. තව ළමයෙක් ඉන්නවා S3ක් ආව ළමයෙක්. එතකොට ඔයා තීරණය කරනවා මට A level කරන්න බෑ. මම මෙඩිසින් යන්න කැමති වුණාට කමන්නේ මම යනවා රස්සාවකට. එතකොට අර යාළුවා S3යි තියෙන්නේ. ඔයාට C3යි. ඒ යාළුවා හිතනවා නෑ මං කොහොම හරි මෙඩිසින් යනවා. එතකොට ඒ යාළුවා දෙවෙනි පාර කරාට පස්සේ හිතන්නකෝ A එකයි B එකයි C එකයි. තාමත් මෙඩිසින් යන්න මදි. ඒතර ඔයා අවුරුද්දක් රස්සාවක් කළා. ඔයාට දැන් යම්කිසි ගාණක් හම්බෙලා තියෙනවා. මේ ඊට පස්සේ ඒ ළමයා මොකද කරන්නේ අර S3ක් ගත්ත යාළුවා දෙවෙනි පාරත් මදි වුණා. තුන්වෙනි පාරකුත් කරනවා. ඒ කරලා එයා තුන්වෙනි පාර මෙඩිසින් සිලෙක්ට් වුණා කියන්නේ. දැන් ඔයා අවුරුදු දෙකක් රස්සාවක් කරලා තියෙනවා. ඔයා දැන් රස්සාවේ උසස් වීමකටත් යන්න ළඟයි. හරිද? හැබැයි ඔයාට අර මෙඩිසින් ගියපු ළමයා තව අවුරුදු 5කින් ළඟා වෙන තැනට ළඟා වෙනවා කියලා හිතන්නවත් හම්බෙන්නේ. ඔයා A level result එකකින් රස්සාවකට ගිහිල්ලා අවුරුදු 10ක් වැඩ කරලා යම්කිසි ලෙවල් එකකට එනවා කියමුකෝ. හැබැයි අර අවුරුදු 3ක් මෙඩිසින් වෙනුවෙන් මහන්සි වෙලා මෙඩිසින් ගියපු ළමයා අවුරුදු 5කට පස්සේ ડોක්ටර් කෙනෙක් වෙනවනේ. එතනින් පස්සේ එයාට යන්න පුළුවන් සීමාවලට අර ඒ ලෙවල් අතෑරපු ළමයාට ළඟා වෙන්න තියා හිතන්නවත් හම්බෙන්නේ නැහැ. තේරුණානේ? සාමාන්‍ය සරල සරල ස්වභාවය ඒකයි. ඉතින් එහෙම නෑ මේ මෙයා මෙහෙම වුණා. මෙයා ඔක්කොම ෆේල් වෙලා මෙහෙම බිස්නස් එකකින් ගොඩ ගියා. මේ ඔන්ලයින් බිස්නස් කරා. ඒ වගේ එක පොඩි පොඩි දැන් තියෙන්න පුළුවන්. සරල සාධාරණ ක්‍රමය තමයි ඒ විදිහ කරන්න තියා හිතන්නවත් බෑ. එහෙනම් ඔයා අනිවාර්යෙන් ඔයාගේ හීන වෙනුවෙන් නැවත නැවත උත්සාහ කරන්න ඕනේ. එහෙනම් හැමෝටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේකෙන් ගොඩක් වැදගත් දේවල් ටිකක් ඉගෙන ගන්න ඇති කියලා මම හිතනවා. එහෙනම් හැමෝටම ජයග්‍රාහී සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. මේ වීඩියෝ එකෙන් මොන හරි ඔයාලට ලොකු ප්‍රයෝජනයක් වෙන්න ඇති කියලා මම බලාපොරොත්තු වෙනවා. මගේ අරමුණ ඒකම තමයි. ඒක විතරමයි. මගේ අරමුණ ඔයාට මේ වීඩියෝ එකෙන් ලොකු ප්‍රයෝජනයක් කරලා දීම විතරමයි. එහෙනම් හැමෝටම බුදු සරණයි. ජය වේවා සුබ අනාගතයක්. ඊළඟට මම මේ තව ඔයාලා කැමති නම් විතරක් අලුත් වීඩියෝ එකක් ගේන්න හිතාගෙන ඉන්නවා.